හිටපල්ලකෝ ආයි මං උයන්න එපා මේ ගෙදර. මුන්ට මේ ගෙදර මම උයන දේ කන්න බෑ. පිටින් දෙන ජරාව කෑවට මේ බලපල්ල අද බත් එක මෙහෙමයි. මම බලලට දානවා. අනේ මම මේ බලල් පැටියකුත් මුන් ගේන්න ඕනේ කිව්ව හින්දා ගෙනාව. මම උයන පේනව කවුරුත් කනවා මේ බලල් පැටියක් කනවා. මුන්ට මේක කන්න බෑ. මම මේ තේ බෝතලෙට හැමදාම තේ දානවා. ඒක හැමදාම විසිකන මම ආයේ ඒක කරන්නේ නැහැ. මට හඩුවේ දුකයි මෙහෙම බත් ඉතුරු වෙද්දි. උඹලා කඩවල් වලින් කාලා එනවා නම් මට කියපල්ලා උයන්ට කලින්. බලන්න බත් එක එහෙම්ම බලපල්ලා බත් එක මේ. ඉතින් පදෝයක් මේක රත් කර ඉවර වෙනකම් උඹලා කොච්චර හරි කාපල්ලා ඉවරයක් වෙන්න බෑ මේකේ. මෙහෙම මේ ආපදාන්න බත් නෑනේ හාල් ගේන්න නෑනේ මෙහෙම. බලකෝ හිටපල්ලකෝ මං කරන්නේ. මම උයනකේ අදවත් නැති හින්දානේ මම කරන්නේ. අර ලුණු මල් තේ දාලා තියෙනවා. මාළු ඉව්වා මිරිසට උඹලා ගන්න හින්දා පරිප්පු ඉව්වා. පපඩම් බැදලා තියෙනවා. තවත් ඉතින් ඔයිටත් වඩා මොනවද කියන්නකෝ? තවත් ඔයිට වඩා මොනවද? දැන් එකෙකුට මොනවා හරි ගන්න බෑ කිව්වොත් තව දෙයක් හදලා දෙනවා. එහෙමත් කියද්දි මේ කඩවල් වලට සල්ලි පුදන්නේ. මං ආයේ මට විතරක් උයා ගන්නවා බලන්නකෝ මං ඒක කරන්නේ නැද්ද කියලා. ඒක කරනවම අනේ තේරෙන්නේ මම මේ උයනකේ කන්න බෑනේ. ඔක්කොම අතර උඹේ තාත්තා විතරනේ බං මම මේ උයනේව කන්නේ. එහෙම වෙලා බෑ. ඒ මනුස්සයා මහන්සි වෙලා එනවා. එහෙනම් ඒ මනුස්සයාත් කඩෙන් කන්න ඕනේ. මගේ කෑම වල රටේ ඒ මනුස්සයා දන්න හින්දා තමයි මගෙන්ම කන්න ගෙදරට එන්නේ. මම නම් ආයෙ යන්නේ මම උඹලට ඉස්කෝලේ වලට වෙලා දිනවා හැමදේම කරනවා. පන්ති තිබ්බොත් පන්ති යන්න කලින් වෙලා ගිල්ලෝලා ඉන්නේ. වෙන ළමයිට ඕව නැහැ. වෙන උන්ට ඕව නැහැ. මගේ කෑම දැන් නරක වෙලානේ. බලමුකෝ.